ආයිබෝවන් යාළුවනේ, ඔන්න අදත් මම ඔයාලට පුංචි වීඩියෝ එකක් ගෙනාවා පතලක් බහින්න කලින් ඉල්ලම හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙම වල අඩි 40ක් පමණ ජඹුරයි. මේක ඉල්ලම හම්බ වුණේ අඩි 37ක් විතර යටින්. අඩි 2ක විතර ඉල්ලම් තට්ටුවක් තමයි හම්බ වුණේ. ඉතින් යාළුවනේ ඔයාලට මේ පේනවා ඇති මේකේ ජඹුර කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා යට ටෝච් එක ගහපුවම වදින විදිය. මේ උපකරණයෙන් තමයි මේ වල අපි හැරුවේ. ඔයාලට පේනවා ඇති පැහැදිලිව මේ උපකරණය අපි උඩ ඉඳලා ගහගෙන තමයි යටට බස්සන්නේ. එතකොට පස් රැඳිලා එනවා. ඒ රැඳිලා එන පස් ටික උඩින් ආය නැවත අයින් කරලා තමයි ආය නැවත ඇතුළට ගහන්නේ. ඒ ගහන වාරයක් පාසා මේකට පස් රැඳිලා උඩට එනවා. ඉතින් පළවෙනිටම හම්බුන පස් තට්ටුව තමයි මේ තියෙන්නේ. මේකේ නම් ඉල්ලමට සම්බන්ධ කිසි දෙයක් හම්බ වුණේ නැහැ. මේක නිකන් පස් තට්ටුවක් විතරයි. මේක අඩි තිබ්බා 14ක් විතර. ඉතින් ඔයාලට පේනවා ඇති මේ දෙවෙනි පස් තට්ටුව. මේකත් ඇවිල්ලා නිකන් හුණු ගලත් එක්ක සම්බන්ධ වෙලා තිබ්බ මේ පස් තට්ටුවක්. මම හිතුවෙත් ඇත්තටම ඉල්ලමක් නැති වෙයි කියලා. ඔයාලට මේ පේනවා ඇති මේක තමයි ඉල්ලම. මේක අඩි 2ක් විතර වගේ තමයි මේ ඉල්ලම් තට්ටුව තිබුණේ. මේකේ හොඳට කැටත් එක්ක තිබ්බා. මේක තමයි ඉල්ලම් තට්ටුව. මේක අපි පොඩ්ඩක් සාම්පල් කරලා බැලුවා. ඇත්තටම නාම්බු හොඳයි. ඔයාලට පේනවා ඇති මේ අර උපකරණය මේක හදලා තියෙන්නේ ලොකු ඝනකම තහඩුවකින්. මේකෙන් තමයි යටට ගහලා පස් ගන්න. ඕක යටට ගහපුවාම උස්සලා ගහන්න ඕනේ. බටේ සම්බන්ධ කරන්න ත්‍රේඩ් ගහලා තියෙනවා. ඒ ත්‍රේඩ් වලින් තමයි බට සම්බන්ධ කරන්නේ. ඉතින් බටේට සම්බන්ධ කරලා තමයි අලවංගුවෙන් ගහනවා වගේ යටට ගහන්නේ. එතකොට තමයි අරකට පස් රැඳිලා උඩට එන්නේ. මේක ඇත්තටම කුඩු ගල නම් මේකට කඩාගෙන යනවා. කළු ගල හම්බුනොත් නම් මේකෙන් ගහන්න බෑ. කළු ගලින් යට ගහන්න අමාරුයි. මොකද කළු ගල කැපෙන්නේ නැති හින්දා. මේ විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තටම පහසුයි මේ පතලක් බහින්න කලින් අපිට ඉල්ලමක් හොයාගත්තොත් මේ ඇත්තටම ලේසි. ඒතර පතල විශ්වාසයෙන් බහින්න පුළුවන්. නැත්නම් පතලක් බහගෙන යනකොට ඉල්ලම හදිසිය හම්බ වුනේ නැති වුණොත් එහෙම මේ විදිහට තමයි මේකේ ත්‍රේඩ් කරකලා මේක සම්බන්ධ කරගන්නේ බටේට. බටෙත් මේ පොට ලියවලා තියෙන්නේ. පට්ටලෙන් තමයි ලියවලා තියෙන්නේ මේක. මේක අඩි 10න් 10 බට කෑලි වලට සම්බන්ධ වෙන විදිහට තමයි මේක සකස් කරලා තියෙන්නේ. බට අඩි 10 බට කෑලි තමයි තියෙන්නේ. අපි අඩි 10 බට කෑලි 4ක් බැස්සුවා. හදිසියට හුණු ගල වගේ හම්බුනොත් මේකෙන් තමයි කඩාගන්නේ අලවංගුවත් අර විදිහටම පොට ලියවලා ත්‍රේඩ් කරකලා සම්බන්ධ කරගන්න ඕන බටේට. ඉතින් අලවංගු මේක ඇත්තටම ටිකක් බර අලවංගුවක්. මේකෙන් ගහපුවම කුඩු ගල තියෙනවා නම් කැඩිලා යනවා. මෙතනට තමයි සම්පොට කපලා තියෙන්නේ. බටේ සම්බන්ධ වෙන්නේ එතනට. ඔයාලට පේනවා මේ උපකරණය. මේකෙන් තමයි හදිසි යට වතුර හම්බුනාට පස්සේ වතුර උඩට ගන්න බෑ අපිට. වතුර උඩට ගන්න බැරි නිසා මේ අර පළවෙනිට පෙන්නපු උපකරණයට ඇලවිලා එන්නේ වතුරට මේ පස් දිය වෙලා වැක්කිරනවා. එතකොට අපි කැටත් එක්ක පස් ගන්න මේ උපකරණය. මේක ඇවිල්ලා ඉන්ජෙක්ෂන් කට්ටක් වගේ දෙයක්. මේ තියෙන්නේ ඒ වෑල් එක. වෑල් එක කියලා තමයි මේකට කියන්නේ. මේකෙන් තමයි උඩට ඇදලා ගන්න වතුර. යටට බටේ බස්සලා උතනට තමයි තේඩාව ගැට ගහන්නේ. එක තේඩාවක්. අනිත් එක මෙතන ඔය පොඩි චූටි කම්බියක් දාලා තියෙනවා. ඒකට තමයි එක පැත්තක් තේඩාවේ ගැට ගහගන්නේ. ඒකල මේක බස්සලා ඉවරලා අරකින් උඩට ගස්සලා අදින්න ඕනේ. එතකොට වතුරයි මඩයි කැටයි ඔක්කොම මේකෙන් පිරීලා ඇතුළට සෙට් වෙනවා. එතකොට අරකින් ආය නැවත එළියට වතුර යන්නේ නැහැ. මේකෙන් වැහෙනවා. ඕකෙන් වැහෙනකොට වතුර ආය පල්ලෙහාට යන්නේ නැහැ. උඩට ඇදලා ගන්න තියෙන තේඩාවේ ආධාරයෙන්. ඊළඟට මේ තියෙන තේඩාව මේ සයිස් තේඩාවක් තමයි දාගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති.